සුභ සන්ධ්‍යාවක්. මුල්ලමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික සංගමේ සභාපතිතුමනි, ආදරණීය ගුරුතුමියනි, අද මම සූදානම්ව සිටින්නේ ඩිප්ලෝමා ඉන් STEAM Education Level 3 ප්‍රසන්ටේෂන් එක සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමටයි. අද දින ඉදිරිපත් කිරීම කරන මම G.H. සුමිත්‍රා, ශ්‍රී පඤ්ඤාලංකාර ප්‍රී ස්කූල්, ත්‍රිබිලිකාශාය, කොළඹ 5, වෙස්ටර්න් ප්‍රොවින්ස්. ඒ වගේම මගේ ගෲප් එක ගෲප් නම්බර් 8. ඉන්දියාවේ අධ්‍යාපනඥවරියක් වන ප්‍රීති තියාගි මහත්මියගේ දේශන අංක 9 තමයි තෝරාගත්තේ. මුලින්ම අපි බලමු මාතෘකාව මොකක්ද කියලා. How tiffin complements language. ටිෆින් ඉගෙනීම සම්පූර්ණ කරන ආකාරය තමයි අද මාතෘකාව හැටියට එතුමිය අපිට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. දේශනාංක 9 මොළපොතු ස්ථායීතාවයට පෝෂණයේ බලපෑම කියන මාතෘකාව. මවගේ ආහාර වේලෙන් වහාම ආරම්භ වේ. මේක ආරම්භ වෙන්නේ මවගේ ආහාර වේලෙන්. සංජානන පරිහානිය වැළැක්වීම සඳහා මැජික් පොතක් නොමැතිසේම මොළයට අවශ්‍ය එකම ආහාරයකට වයසට යන විට තියුණු මොළයක් සහතික කළ නොහැක කියලා එතුමිය සටහන් කරනවා. ගර්භණී සමයේදී කාන්තාවක් ආහාරයට ගන්නා දේ හෝ නොගන්නා දේ, ඒ කියන්නේ කන දෙයි නොකන දෙයි ඇගේ දරුවාගේ මොළයේ වර්ධනයට බලපානවා කියලා පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙනවා. ඒක ඔබ අපි දන්න කාරණයක්. ගොඩක් දේවල් පර්යේෂණ වලින් තමයි හොයාගෙන තියෙන්නේ. එතුමිය උදාහරණ සහිතව අපිට පැහැදිලි කිරීම කරනවා මේ ගැන. බටහිර ආහාර වේල නරක ආහාර වේලක් වනු ඇත. එයට සැකසූ ආහාර සංස්කෘත මේද සහ සීනි අධික ලෙස අඩංගු වේ. දේශීය දේවල් වලට වැඩිය බටහිර ඖෂධවල මේද සහ සීනි අධික ලෙස අඩංගු වෙනවලු. ඇත්තටම මේවා කිරුරට ගොඩාක් අහිත කරයි. විටමින් සහ khනිජ ලවණ යොමුවක් එතුමිය අපිට පැහැදිලි රූප සටහනකින් පෙන්වලා දීලා තියෙනවා. ඉතා පැහැදිලි ලෙස අපිට එතුමිය මේ රූප සටහන අනුත්‍රායයෙන් අපිට පැහැදිලි කිරීම කරනවා. සමබර ආහාර වේලක පෝෂණය කාබෝහයිඩ්‍රේට්, මේදය, ප්‍රෝටීන් වැනි එක් පෝෂ්‍ය පදාර්ථ නිසි ප්‍රමාණයෙන් අඩංගු ආහාර වේලක් පුද්ගලයාගේ අවශ්‍යතා අනුව සමබර ආහාර වේලක් ලෙස හඳුන්වනවා. ඔන්න එතුමිය හොඳින් පැහැදිලි කරා සමබල ආහාර වේලක් කියන්නේ මොකක්ද කියලා. පෝෂණය ගත්තම එය ආහාර ලබා ගැනීම සහ පරිභෝජනය කිරීම හෝ මුඛයෙන් ගන්නා ආහාර ද්‍රව්‍ය බිඳ දැමීමේ ක්‍රියාවලියක් වන අතර එය ශරීරයේ ශක්තිය සඳහා භාවිතා කරයි. ඒ වගේම පෝෂණයේ අරමුණු සංජලනය වී සිටින්න, වහාම ඉන්ධන ලබා දෙන්න, කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට, මාංශ පේශී ආරක්ෂා කිරීම, ප්‍රකෘතිමත් වීම වැඩි දියුණු කිරීම. ඒ වගේම සාර්ව සහ ශුද්ධ පෝෂක කියන්නේ මොනවද? සමහර පෝෂක පදාර්ථ විශාල ප්‍රමාණවලින් අවශ්‍ය වෙනවා. ඒවා හඳුන්වන්නේ සාර්ව පෝෂක ලෙස. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය වැනි පෝෂක පදාර්ථ මෙන්ම ජලයට සාර්ව පෝෂක වේ. විටමින් සහ khනිජ ලවණ වැනි අනෙකුත් පෝෂක පදාර්ථ කුඩා ප්‍රමාණ වලින් අවශ්‍ය වන අතර ඒවා හඳුන්වන්නේ ශුද්ධ පෝෂක ලෙසයි. ඇත්තටම පෝෂණය ගැන එතුමිය පියවරෙන් පියවර රූප සටහන් මගින් අපිව දැනුවත් කරා. ඒ අනුසාරයෙන් තමයි මම මේ ඉදිරිපත් කිරීම කරේ. අසා සිටි සියලුම දෙනාට ස්තුතියි. නැවත ඉතුරු කොටසකින්
මේ ගැන විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. සුබ දවසක්.